අපට ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා ස්වාමින්වහන්සේ මම මාසයකට වතාවක් උතුම් වූ මහා සෑය වන්දනා කරන්නත් යනවා. කාටවත් කරදරයක් නැතුව මං ජීවත් වෙනවා. නමුත් මං නොකරන දේවල් වලින් මට නින්දා ගොඩාක් ලැබෙනවා. ස්වාමින්වහන්සේ ඇයි එහෙම වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේකට හරි ලස්සන පිළිතුරක් තියෙනවා. හැමදාම ජීවිත කාලෙම මේ කාරණේ මතක තියාගන්න. තව කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් හොරෙක් බවට පත් වෙන්නේ නැත. තව කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් මුනිවරයෙක් බවට පත් වෙන්නේද නැත. තමන් ගැන තමන් දන්නේ යම්සේද ඒ අයුරින්ම දෙවියෝ ඔහු ගැන දන්නේය. හොඳට මතක තියාගන්න. තවත් කෙනෙකුගේ වචනයකට කලබල වෙන්න එපා. තවත් කෙනෙකුගේ වචනයක් මහා ලොකුවට අරගන්නත් එපා. අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ බාහිර හැමෝම කතා කරන වචන ගැන නෙමෙයි. බාහිර හැමෝම අපි ගැන දරන ආකල්ප ගැනත් නෙමෙයි. ගොඩක් වටින්නේ මොකද්ද? සදත්තා පරමා අත්තහ. ගොඩාක්ම වටින්නේ තමන්ගේ යහපත හදා ගැනීමයි. එනිසා සත්පුරුෂයාගේ වචනය නුවණැත්තාගේ වචනය හොඳට අහලා ඔබේ යහපත හදාගන්න උත්සාහවත් වෙන්න. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති. ඔබ පව් කරන කෙනෙක් නම් ලෝකයා ඔබට කොච්චර ಗುಣ කිව්වත් ඔබ කිලිටි වෙලා. අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති. ඔබ පව් නොකරන කෙනෙක් නම් මුළු ලෝකයාම ඔබට පව්කාරයා කිව්වත් ඔබේ කිසි කිලුටක් නැහැ. සුද්ධි අසුද්ධි පච්චත්තං. පිරිසුදු වීම හෝ අපිරිසුදු වීම කියලා කියන්නේ ඔබටම අයිති කාරණාවක්. බාහිර කෙනෙකුගේ වචනයකින් පිරිසුදු වෙන්නෙත් නැහැ. බාහිර කෙනෙකුගේ වචනයකින් කිලිටි වෙන්නෙත් නැහැ. නාඤ්ඤ මඤ්ඤ විසෝදේ තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව හොදන්න පිරිසුදු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හොඳට සිහියේ නගා ගන්න අර වචනේ මොකද්ද? තවත් කෙනෙකුගේ වචනයක් හේතු කරගෙන තවත් කෙනෙක් හොරෙක් බවට පත්වන්නේද නැත. තවත් කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් මුනිවරයෙක් බවට පත්වන්නේද නැත. ඔබේ ක්‍රියාව හදාගන්න. යහපත් වචන කතා කරන්න. යහපත් හිතුවිලි හිතන්න. යහපත් විදිහට ජීවිතය ගත කරන්න. ඔබට කවදාවත් වරදින්නේ නැහැ. බාහිරින් ලැබෙන නිന്ദා අපහාස ගැන අපි හිතන්න ගියොත් එහෙම අපිට මේ ලෝකේ සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බාහිරින් බැලිය යුත්තේ මං කරන කායික ක්‍රියාව මගේ වචන මං හිතන විදිහ නුවණැත්තෝ ප්‍රශංසා කරන ඒවාද නුවණ